මේ මගේ ඉකිලිය කසනවා. නෑ මගේ ඉකිලිය කසන්නේ නෑ. හදිස්සියෙන්වත් කවදා හරි දවසක ඔයාලට කියන්න ඕන උනොත් මගේ ඉකිලිය කසනවා කියලා ඉංග්‍රීසි වලින් සමහර විට එදිනදා ජීවිතයේදී ඉංග්‍රීසි පාවිච්චි කරන්න ගියාම අපි ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ පානවා නේද? අපිට ප්‍රායෝගිකව කියන්න අපහසු වෙන දේවල් තියෙනවා. ඕකට ප්‍රධානම හේතුව තමයි ඒ වචන වලට කියන ඉංග්‍රීසි වර්ඩ්ස් අපි දන්නේ නැති එක. මම ලිහලා දෙන්නම්කෝ වැඩේ. ඉකිලියට ඉංග්‍රීසි වලින් කියන්නේ drawing කියලා. drawing. හරිද? drawing කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා ඉකිලියට. එතකොට කසනවා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ itch. හැබැයි මතක තියාගන්න සුද්ධ ඔය වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්න ගියාම එයා ගොඩක් වෙලාවට නැචරලි කියන්නේ මට කසන ඉකිලියක් තියෙනවා කියලා. මම දන්නවා ඒ භාවිතය අපේ අඩු වුණාට එයා එහෙම කිව්වම ඒක අදහස් වෙනවා මගේ ඉකිලිය කසනවා කියලා. හරි. දැන් කසන කියන අදහස ගන්නෙ කොහොමද? itch කියලා කියන්නේ කසනවා. කසන කියලා කියනවා itchy. ඒක ඇඩ්ජෙක්ටිව් එක. itchy. එහෙනම් කසන ඉකිලියට කියනවා itchy growing. හරිද? කසන ඉකිලියක් නිසා and itchy growing. right. දැන් කොහොමද මට කසන ඉකිලියක් තියෙනවා කියන්නේ? මම පොඩි කාලේ ඉගෙන ගත්තනේ. මට කාර් එකක් තියෙනවා. I have a car. right. අන්න ඒ වගේ. මට ඇපල් ගෙඩියක් තියෙනවා. I have an apple. අන්න ඒ ක්‍රමයට දැන් මට කසන ඉකිලියක් තියෙනවා. I have an itchy growing. I have an itchy growing doctor. එහෙම කියලා කියන්න පුළුවන්. Doctor, I have an itchy growing. එහෙම ඔයාට කතා කරන්න පුළුවන්. කාට හරි ඕනේ නම් ඔක verb එක දාලම කතා කරන්න. මගේ ඉකිලිය කසනවා කියන. හැබැයි මතක තියාගන්න මෙතන කසනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔයාගේ නියපොතු පාවිච්චි කරලා මෙහෙම කසන එක නෙමෙයි. ඒකට වෙනම වචනයක් තියෙනවා. ඒ වචනේ ගැන ඊළඟ වීඩියෝකින් කියලා දෙන්නම්. මොන හරි ආසාදනයක් නිසා ඔයාගේ කොතන හරි ශරීරයක කසන හැඟීමක් තියෙන ෆීලින් එක. අන්න ඒකට ඉංග්‍රීසි වලින් කියනවා මොකද්ද? itch කියලා. itch. right? දැන් මගේ ඉකිලිය කසමින් තියෙන්නේ ඔයාලට කියන්න පුළුවන් my groin is itching. my groin is itching. එහෙම කියන්න පුළුවන්. දැන් ඔන්න එහෙනම් මම අදහන ප්‍රශ්නේ. දැන් මගේ ඉකිලිය කසනවනේ. මම ඉකිලිය කසා ඉන්නේ. දැන් ඔන්න මගේ නියපොතුලින් කසා ඉන්නේ. කොහොමද ඉංග්‍රීසි වලින්? ඊළඟ වීඩියෝ එක subscribe කරගෙන යන්න. share කරලා like කරලා මාත් එක්ක එකතු වෙලා හිටියොත් මේ වගේ ලස්සනට ඉංග්‍රීසි කතා කරන ටිප්ස් ගොඩක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.